අපි හැමෝම කැමතිනේ අනිත් අයත් එක්ක හොඳ සම්බන්ධකම් තියාගන්න. ඒකට අපි කොච්චර දේවල් කරනවද නේද? ඒත් කවදා හරි හිතලා තියනවද මේ හැම දෙයකම යතුරු තියෙන්නේ පිට නෙවෙයි Taman දෙම ඇතුලේ කියලා. අන්න ඒ ගැඹුරු කතාව තමයි අද අපි කතා කරන්න යන්නේ. බලමුකෝ Tamanව තේරුම් ගන්න එකෙන් මුළු ලෝකෙම පේන විදිහ වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් බුද්ධිමත් කිව්වම ඔළුවට එන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට අපි හිතන්නේ විභාග පාස් වෙන ගණන් හදන කෙනෙක් ගැන නේද? ඒත් ඇත්තටම බුද්ධිය කියන්නේ ඒක විතරක්මද? නෑ. බුද්ධියට තව පැති ගොඩක් තියෙනවා. සමහර විට ඇත්තම බුද්ධිය කියන්නේ තමන්ගේ හිත ඇතුලේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනාගේ හිත කියවන්න පුළුවන් හැකියාවට වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ කතාවේ ප්‍රධාන චරිත දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි අන්තఃපුද්ගල බුද්ධිය. සරලවම කිව්වොත් තමන් දිහා බලන්න තියෙන හැකියාව. අනිත් කෙනා තමයි අන්තර්පුද්ගල බුද්ධිය. ඒ කියන්නේ අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න එයාලව තේරුම් ගන්න තියෙන හැකියාව. හිතන්නකෝ එකක් හරියට කණ්ණාඩියකින් තමන් දිහා බලනවා වගේ. අනික ජනේලයකින් එළියේ තියෙන ලෝකය දිහා බලනවා වගේ. ඕනෑම ශක්තිමත් බිල්ඩින් එකකට හොඳ අතිවාරමක් ඕනේ නේද? අන්න ඒ වගේම තමයි අනිත් අයත් එක්ක ශක්තිමත් සම්බන්ධකම් හදාගන්න නම් මුලින්ම අපේ අතිවාරම ශක්තිමත් වෙන්න ඕන. ඒ කියන්නේ Taman එක්ක තියෙන සම්බන්ධය. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ අතිවාරම ගැන. සරලවම කිව්වොත් මේක තමයි තමන්ගේම යූසර් මැනුවල් එක කියව ගන්න තියෙන හැකියාව. මට ඇයින් මේ වෙලාවට මෙහෙම හිතෙන්නේ මාව ඇත්තටම මොටිවේට් කරන්නේ මොකක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුරුවන් වෙන්නේ මේ බුද්ධිය හරහා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ඩ්‍රයිවිං සීට් එකට එනවා වගේ වැඩක්. ඉතින් මේකේන අත්තිවරම හැදලා තියෙන ප්‍රධාන කුළුණු තුනක් උඩ. පළවෙනි එක ස්වයං අවබෝධය. ඒ කියන්නේ මම කවුද? මට ඕනේ මොනවද? මම යන්නේ කොහෙද කියලා දැනගන්න එක. දෙවෙනි එක ස්වයං විමර්ශනය. ඒ කියන්නේ නිතරම තමන්ගේ හිත ඇතුළට එබිලා බලන එක. තුන්වෙනි එක මේක හරිම වැදගත්. ඒ තමයි තමන් තමන්ටම කතා කරගන්න විදිහ. ඔළුව ඇතුලේ තියෙන ඒ කටහඬ ඒක යාළුවෙක්ද නැත්නම් හතුරෙක්ද කියන එක තීරණාත්මකයි. මේ කටහඬ ටිකක් හුරුපුරුදුයි වගේ නේද? පොඩි දෙයක් වැරදුන ගමන්ම ඔළුව ඇතුලෙන් ඇහෙනවා ආයෙත් වැරද්දුවා මට නම් කවදාවත් හරියට දෙයක් කරගන්න බෑ කියලා. අන්නේ විවේචකයා තමයි මේ. මේ වගේ සිතුවිලි අපිව එකතැන හිර කරනවා. ඉස්සරහට යන්න තියෙන හයිය නැත්තටම නැති කරනවා. මේක හරියට හිතේ තියෙන නරක පුරුද්දක් වගේ තමයි. හැබැයි බලන්නකෝ පොඩි වචන ටිකක් වෙනස් කරාම මුළු කතාවම වෙනස් වෙන හැටි. ඔව් මගෙන් වැරද්දක් වුණා. ඒත් මම එකෙන් දෙයක් ඉගෙන ගත්තා. මෙතනදි වෙන්නේ වරද පිළිගන්නවා. හැබැයි එකෙන් වැටෙන්නේ නැහැ. ඒක පොඩියක් කරගන්නවා උඩට යන්න. අන්න ඒක තමයි ස්වයං අවබෝධය කියන්නේ. අර කලින් හිටපු විවේචකයව අඳුරගෙන එයා වෙනුවට මේ වගේ උදව් කරන යාළුවෙක්ව හිත ඇතුලෙන් හදාගන්න එක. හරි. දැන් අපි අපේ අභ්‍යන්තර ලෝකයේ අර අතිවාරම ශක්තිමත් කරගත්තා කියමුකෝ. දැන් තමයි වෙලාව අර ජනේලෙන් එළිය බලන්න. Tamanව හරියට තේරුම් ගත්ත කෙනෙක්ට අනිත් අයව තේරුම් ගන්න එක කොච්චර ලේසි වෙනවද? අපි බලමු ඒ කොහොමද වෙන්නේ කියලා. මේක තමයි අර ඇතුලේ හදාගත්ත අවබෝධය ක්‍රියාවට නංවන විදිය. ඒ කියන්නේ අපි කතා කරන විදිය, අපි අහගෙන ඉන්න විදිය, අනිත් අයගේ ඇඟේ භාෂාව තේරුම් ගන්න විදිය මේ හැමදේම එකතු වුණාම තමයි මේ කුසලතාවය හැදෙන්නේ. හරියට මේක මිනිස්සු අතරේ පාලමක් හදනවා වගේ වැඩක්. ඉතින් අර පාලම හදන්න අපිට ටූල්ස් ටිකක් ඕන වෙනවා නේද? අන්න ඒ ටූල්ස් ටික තමයි මේ හොඳට අහගෙන ඉන්න එක. ඒ කියන්නේ active listening. අනිත් කෙනාගේ පැත්තෙන් හිතන එක. ඒ කියන්නේ empathy. එයා කටින් නොකියන දේවල් පවා තේරුම් ගන්න එක. මේ ටූල්ස් ඔක්කොම හරියට පාවිච්චි කරනකොට තමයි අර ශක්තිමත් සම්බන්ධකම් කියන පාලම හැදෙන්නේ. අපි ගොඩක් වෙලාවට කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නේ උත්තරයක් දෙන්න මිසක් ඇත්තටම තේරුම් ගන්න නෙවෙයිනේ නේද? අන්නේ පුරුද්ද සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් මේ සරල පියවර තුනෙන්. පළවෙනියටම කිසිම බාධාවක් නොකර අහගෙන ඉන්නේ. ඊළඟට Taman තේරුම් ගත්ත දේ ආපහු කියන්න. හරි. එතකොට ඔයා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්ද කියලා. එතකොට දෙන්නම ඉන්නේ එකම පේජ් එකේ. වැරදි වැටහීම් වලට තියෙන ඉඩ එතකොට ගොඩක්ම අඩුයි. හරි. දැන් තමයි කතාවේ වැදගත්ම හරියට එන්නේ. අපි මෙච්චර වෙලා කතා කරපු මේ ලෝක දෙක අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි මේ දෙක ඇත්තටම කනෙක්ට් වෙන්නේ කොහොමද? අර කණ්ණාඩියයි ජනේලයයි එකක් වෙන්නේ කොහොමද?
බලන්න මේ කියන දේ සංවේදනීය එහෙම නැත්නම් එම්පති කියන්නේ නිකම්ම අනුන්ගේ හැඟීම් තේරුම් ගන්න එක නෙවෙයිලු. ඒක කියන්නේ මොහොතකට තමන්ගේම විශ්වාසයන් පැත්තකින් තියලා අනිත් කෙනාගේ ඇස් දෙකින් ලෝකේ දිහා බලන එක. ඒ කියන්නේ අනුන්ගේ සපත්තු දෙකට කකුල දාන්න නම් මුලින්ම තමන්ගේ සපත්තු දෙක ගලවන්න වෙනවා. ඒකට තමන් කවුද? තමන්ගේ විශ්වාස මොනවද කියලා ලොකු ස්වයං අවබෝධයක් තියෙන්න ඕන. මේක තමයි මේ හැම දෙයකම හඩවත. හිස්කෝප්පයකින් තව කෙනෙක්ට මොනවත් වත් කරන්න බෑනේ. අන්න ඒ වගේම තමයි. මුලින්ම තමන්ගේ කෝප්පය පුරව ගන්න ඕන. ඒ කියන්නේ තමන්ටම කරුණාවන්ත වෙන්න ඕන. තමන්ගේ හැඟීම් තේරුම් ගන්න ඕන. එහෙම නැතුව අනිත් අයට අවංකවම සංවේදනය, කරුණාව දෙන්න හරිම අමාරුයි. මේක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි දකින්නේ එකම ඇත්ත ලෝකය කියලානේ. ඒත් ඇත්තරම අපි දකින්නේ අපි ඉන්න විදිහේ පරාවර්තනයක්. හිතන්නකෝ අපි හරිම සතුටින් ඉන්න දවසක මුළු ලෝකෙම කොච්චර ලස්සනට පේනවද? ඒත් අපි දුකින් ඉන්න දවසට ඒ ලෝකෙම අඳුරු වෙලා අවලස්සන වෙලා පේනවා. ලෝකය වෙනස්ුනේ නෑ. වෙනස්ුනේ අපි. මේක මෙහෙම හිතන්නකෝ. අපි හැමෝම පාට කණ්ණාඩි කුට්ටමක් දාගෙන ඉන්නේ. කෙනෙක් නිල් පාට එකක්, තව කෙනෙක් රතු පාට එකක්. ඉතින් අපි හැමෝම එකම දේ දිහා බැලුවත් අපිට පේන්නේ පාට දෙකකින්. අන්න ඒ පාට කණ්ණාඩිය තමයි අපේ හැඟීම්, අපේ විශ්වාස, අපේ අත්දැකීම්. එතකොට ස්වයං අවබෝධය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ Taman දාගෙන ඉන්න කණ්ණාඩිය මොන පාටද කියලා හරියටම දැනගන්න එක. හරි. මේ තියරි ඔක්කොම හරිම ඉන්ටරෙස්ටිං. ඒත් ඉතින් මේවා අපේ ජීවිතේට ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? නිකන් දැනගෙන විතරක් වැඩක් නැහැනේ. අපි දැන් බලමු මේ කුසලතා වර්ධනය කරගන්න පුළුවන් හරිම සරල ප්‍රායෝගික ක්‍රම කීපයක්. මේක හරිම සරල දෙයක්. දවස අවසානයේදී විනාඩි කීපයක් Taman වෙනුවෙන්ම වෙන් කරගන්න. Tamanගෙන්ම අහන්න. අද දවසේ මම මංගණ ඉගෙන ගත්තේ මොකක්ද? මට දැනුණු හැඟීම් මොනවද? ඇයි එහෙම දැනුනේ කියලා. කිසිම විනිශ්චයක් කරන්නේ නැතුව නිකම්ම නිරීක්ෂණය කරන එක. මේ පුංචි පුරුද්දෙන් කාලයක් යද්දී Taman ගැන පුදුම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේක නම් සමහර විට ටිකක් අමුතුයි වගේ හිතෙයි. අපිටම හෙම්බත් වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක කොහොමද තව කෙනෙක්ට දෙයක් කරන්නේ? ඒත් පුදුම දෙය කියන්නේ ඒ වගේ වෙලාවක Tamanගේ ප්‍රශ්න වලින් පොඩ්ඩකට එළියට ඇවිත් තව කෙනෙක්ට පුංචි දෙයක් හරි කරලා බලන්න. සහාය දෙන ටෙක්ස්ට් එකක් යවන එක, සහකරුට කැමැති කෝපි එකක් ගෙනත් දෙන එක වගේ පොඩි දෙයක් ඒකෙන් ලැබෙන මානසික ශක්තිය පුදුමයි. ඒකෙන් වෙන්නේ අපේ හිස්වච්ච කෝපය ආයමත් ටික ටික පිරෙන්න පටන් ගන්න එක. ඉතින් මේ හැමදේම අහුවට පස්සේ අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අපි හැමදාම හදන්නේ ලෝකේ වෙනස් කරන්න, අනිත් අයව වෙනස් කරන්න. ඒත් සමහර විට ඒ හැමදේටම වඩා ලේසිම, ඒ වගේම බලවත්ම දේ Tamande ඇතුළාන්තේ පුංචි වෙනසක් කරන්න එක වෙන්න බැරිද? ඉතින් ලෝකයට එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරන්න Tamanගේ ඇතුළෙන් පටන් ගන්නෙ කොතනින්ද?